තිසරණේන සද්දින් අට්ඨාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ වන්තේ අනුකම්පං උපාදාය ဒုတိယ ඕකාසහම් බන්තේ තිසරණේන සද්දින් අට්ඨාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ වන්තේ අනුකම්පං උපාදාය තතියම්පි ඕකාසහම් බන්තේ තිසරණේන සද්දින් අට්ඨාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ වන්තේ අනුකම්පං උපාදාය
අතුරේ දක්වන්න නැති සුදුනේ සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ අනුතරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං භගවාති සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති භගවානං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං sadhu sadhu පදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දක්ඛාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු පූජාට පෙර හැමදෙනාම දෙවනවා ඉති බිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ
දැකගත්තෙමි හිමියනි මම බුදුරැස් දැකගත්තෙමි අරුණලු ඇතිරෙන හිමිදිරියාමි සිතුවිලි පව්වේ පෙරදිග ආසේ හිමියනි මම බුදුරැස් දැකගත්තෙමි හිමියනි මම බුදුරැස් දැකගත්තෙමි කළුවර ගොනු කොට ගිමන් දවන මඟ ගමන් කළෙමි දුර සසර පුරා කළුවර ගොනු කොට ගිමන් දවන මඟ ගමන් කළෙමි දුර සසර පුරා පස්කම් සම්පත් එක්තැන් කරගෙන මේ ආහාර දානේ වළඳන්නේ මම මේ ආහාර දානේ වළඳන්නේ සෙල්ලම් පිණිස නොවේ සතිය පිළිවීම පිණිස නොවේ ආයුෂ වර්ණයේ සැපය බලයේ පිණිස නොවේ තෙද වැඩීම පිණිස නොවේ ඔද වැඩීම පිණිස නොවේ මේ ආහාරය මා වළඳන්නේ මාගේ සීලය ආරක්ෂා කිරීම පිණිසය ආහාර දානයේ සඳහා වියපරදන් දරූ ඉතා වෙහෙස මහන්සි වී පිළියෙල කරා වූ සියලුම පින්තුන්ට මේ පින් හේතු වේවා වාසනාව වේවා උතුම් නිවන අවබෝධ වේවා සුඛිතා හොන්තු නාතයෝ දීනං හොන්තු සුඛිතා නාතයෝ නම් වේතානං උපපත්ති
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. ඔබ විසින් තාමත් ශ්‍රද්ධාවෙන් යුතුව පිළිල කරගන්න දුණු දාන වස්තු යාත්‍ර භාගයේ නොදුරු කොටස අප ශාන්ති නායකම මැනි දෞතර විජානවාසීසා දහවල සම්බුද්ධ පූජාවසෙන් පූජා කරමි. පූජාවේ වනදහසින් හැම දිනම වඩක් නමස්කාරය කියමි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජාවට මෙතන හැම දිනම තෙරුවන් වන්දනා කරමු. ඉත්තේ බිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවාසිකෝ වෙනයිකෝ පච්චප්පන්නේ සුවඳ මල් මිටක් අරගෙන තැවුල්පත් සුසුම් පිසගෙන උනුන් නසන කිනි වසවිස තබා පසෙක එන්න මල්ලියේ වේදනා තබා පාමුල එන්න නංගියේ වේදනා තබා පාමුල එන්න නංගියේ අපි මුදුන් වදිනවා අපි මුදුන් වදිනවා අපි මුදුන් වදිනවා මුදුන් වදිනවා පදම ඇසෙනා සුර අසුර යුග දනා පිරිපත සිත වහුරා මෙරුණු දරු කෙල නිදනා මව්බිමේ අලුත් මල් නෙලන්නට හිමල්ගෙන බුදු සාදු පුදන්නට ඉන්න මල්ලී එන්න නංගියේ අපි මුදුන් වදිනවා අපි මුදුන් වදිනවා අපි මුදුන් වදිනවා අපි මුදුන් වදිනවා බුදු බණම ඇසෙනා මුදු පවුරු බදිනා වෛර ගිනි නිවුණා දුරුණු දරු කැලසු වෙනා සිහල දෙමළ මුස්ලිම් නංගි මල්ලී බුදුන් වදිමුනේ කුලගුත් බණ පදයි අනේ බුදු සමිඳුනේ අපේ බුදු
සමිඳුනේ ජයගෙන මරසෙන් පරදාලා සසර දුකින් අප එතර කරන්නට ලෝහිමිති ලෝවට තිලක වුණා ලෝහිමිති ලෝවට තිලක වුණා සමනල මුදුනේ බුදු කරුණා මම මේ ආහාරය වළඳන්නේ සෙල්ලම් පිණිස නොවේ රස දිව පිනවීම පිණිස නොවේ ආයුෂ වර්ණය පිණිස නොවේ ඔබේ අපේ නමින් ඉන්නා වූ ඒ සෑම සියලු දෙනෙක්ම අනුමෝදන් වෙලා ඒ වගේම මේ සෑම දෙනෙක්ම දුගතිගාමී අත්වල වලින් සුගතිගාමී වෙන්නට ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලා ඔබේ නමින් අපේ නමින් සිටින යම් හිම්බලාපත් වෙන බ්‍රහ්මරාජයන් වහන්සේලා සිටින නම් කී නොකී යම්තා පිරිසක් ඉන්නවා නම් ශරීරයට ඇදී බැඳී සිටිනා වූ යම්තා සත්‍යයක් සත්‍ය කොටසක් ඉන්නවා නම් භූමියට අරගත්තා වූ යම්තා සත්‍ය කොටසක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනෙක්ම අනුමෝදන් කරවීමේලා මේ පැන් වාචනේ ඉදම් මේ ඥාති නම් මුතු ගාථාව කියවි ඒ පැන් වාචනේ අවසන් වෙනතුරුම ඔය කෝපයට වක් කරන්නේ
දැන් මෙතන ඉඳලා මම මේ දරුවන්ට ආශිර්වාද කරලා පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරනවා. මේ දරුවන්ට ලෙඩක් දුකක් කරදරයක් නැතුව අධ්‍යාපනය ලබන්නට රැකිරක්ෂා කටයුතු කරන්න මේ ළමයින්ගේ ජීවිත ආරක්ෂා වෙලා රැකිරක්ෂාත් ආරක්ෂා කරගෙන සතුටින් මේ සූත්‍රයක් සජ්ජායනා කරනවා. හැමෝම වැඳගෙන පිරිත් ධර්මය ශ්‍රවණය කරන්ට. සාදු සාදු සම්බෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතන්නෝ වස්සාති ඒතේන සච්ච වච්චේන සුත්ති දේවෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සීලය රැකගන්නට අපිට දානය දීලා ඒ කරන්නා වූ ඒ පින්කම බලමහිමෙන් තමන් අම්මා කෙනෙක් වශයෙන් තමන්ගේ දරුවන්ට මිනිපිරියන්ට ඒ පුරුදු කළා වූ ඒ දානයක් දීලා ඒ සිල්ගත් ඇත්තන්ට දානයක් දීලා ඒ දරුවන්ට පුරුදු කරාපු ඒ පුරුදු කරාපු ඒ ගුණයට අපි පළමුව සාදුකාරයක් දීලා ඒ අම්මාට ස්තුතිය කරනවා වගේ පින් අනුමෝදන් කළ අම්මගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගෙන ඒ දරුවන්ගේ ජීවිතවලටද බලපාලා තියෙනා වූ නවග්‍රහ දෝෂ නැත්නම් ඒ වාද දුරු කරගෙන ජීවිතේ සපවත් කරගන්නට ඉගෙන ගැනීමට ඒ අධ්‍යාපනයේට දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ඉල්ලනවා. තුන්රුවන්ගේ ආශිර්වාදයේ මැදින් යන ගමනක් තමයි Tamanගේ උපන් දිනය සිහි කරලා ඒ අම්මාගේ යුතුයකම ඉෂ්ට කරාසේම මේ දරුවන හොඳට ඉගෙනගෙන ඒ Tamanගේ දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ සිල් ගත්තා වූ ඇත්තන්ට දාණය දීලා ඒ කරපු පින් බලමයි හේතු වේවා කියලා කියන ගමන්ම අපි හැමදෙනාම අපි ලංකාවේ ඉඳන් පිටරට දේශයකට ආවත් ඒ Tamanගේ සංස්කෘතිය අත්හැරින්නේ නැතුව දිගටම කරගෙන යන්න අපිට සිල් ගන්නට උදව් වෙන්නේ අපේ මාය තමයි. ඒ දාණය දීලා ඒක නොකඩවා ගෙන යන්නට අපිට උදව් උපකාර කරන මේ සිල් දෙනාගේම බලාපොරොත්තු එක වාගේ ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදේම කළගුණ සැලකීමක් වශයෙන් ඒ පුරුදු කරගන්න සිතාගෙන තමයි අපි බුදු පියාණන් වහන්සේගේ ඒ ගමන් මාර්ගයේ ගමන් කරන්නේ. ඒ මාර්ගයට අතහිත දෙන්නා වූ මේ සියලු දෙනාගේ හදවතවල තියෙනා වූ සියලුම ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න ඕන. ඒ වගේම මේ මధు කියනා වූ ඒ මහත්මියවත් හුඟක් කාලෙක ඉඳන් දන්නවා තමන්ගේ දරුවා වෙනුවෙන් අපකම මහන්සි වෙලා ඒකේ මල්පල නෙලා ගන්න ඒ අවස්ථාවේ ඒ අම්මාට සතුටු හිතෙන විදියට ජීවිතේ ජයගන්නේ දරුවා ඒ අම්මාට ඒ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න ගිහින් තියනවා ඉගෙනීමට ඒ මේ සියලු දෙනාම මේ අම්මාද සහභාගී වෙලා අපිට සිල් ගන්න ඒ අවස්ථාවට ඒ අය දෙකමුතුකම ලබා දීලා ඒ ගත්තා වූ ඒ පින් ඒ දරුවාගේ අධ්‍යාපනයේ සාර්ථක කරගන්නට තුන්රුවන්ගේ ආශිර්වාදය දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයක් ලබා දීලා ඒ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු වාසනා වේවා කියලා එක හඬින් සාදුකාරයක් පවත්වලා සාදු ඒ වගේම මේ අයගේ නමින් නිය පරලෝකයේ සියලුම ඥාතීන්ද පින් ගන්න බලාපොරොත්තු වෙන ස්ථානයක සිටිනම් ඒ පින් අනුමෝදන් වෙලා මේ සංසාර ගමනේ අපි දෙගොල්ලෝම නැවතීමක් නැහැ. අපි මෙතනින් නැවත අපි මේ ලෝකෙන් නැතහැරුණත් වෙනත් ආත්මයක් කරා යනවා. ඒ සංසාර ගමන තමයි මේ දිගටම පැවතීගෙන එන්නේ. ඉතින් මේකෙන් අපිට පණින්න තමයි අපි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම්ම මාර්ගය ඔස්සේ ගමන් කරන්නේ. ඒ ගමන් කරන මාර්ගයට අද දින මේ කුඩා දරුවන් දෙක් කරගෙන මේ අම්මලා ඒකට සහභාගී වුණා. ඒ සියලු දෙනාගේම ජීවිත සැපෙන් සැපයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම යහපත සිතක් සාන්තියක්ම සැලසේවා. Jainan Cattari Purisa Yugani
Navati